ගහලා වාහන ටිකක් අරින් පොත වාහන ටිකක් අරගෙන ඕන නම් හෙලිකොප්ටර් එකක් අරගෙන පොඩි ජෙට් එකකුත් ගන්න. ජෙට් එකක් අරන් ඇයි යකෝ ගහනවා රවුම කර කුරුණෑගල නුවරට යනවා නුවරේ කොළඹට යනවා මෙහෙට යනවා උසින් සින් මුළු ඔක්කොම මේ ප්ලස් එකක්. සිසිරා ඊදේ ක්ලාස් එකකින් ළමයි මම ගණන් කරන්නේ නැහැ. ඇත්තටම මට ඒක වැඩන්නේ. ඒක උඹලට තේරෙනවා නම් මටයි කියලා කියන්න ක්ලාස් එකේ මහා ලොකු ප්‍රමාණයක් එන්නේ නැහැ නිකන් මගේ හෑන්ඩ්ලකුත් නැතුව. පෝස්ටර් ටීවී කටවුට් මොනවත් නැතුව මම කොළඹ ක්ලාස් පටන් ගන්නකොට මොකෙක්වත් එහෙම එන්නේ නැහනේ. එහෙම එන්නේ සීමිත ප්‍රමාණයක් නේ. එහෙම ආපු සීමිත ප්‍රමාණයක් මේ සැරේ විභාගයේ ලිව්ව 2024. ඔන්න කතාව මේ සැරේ ලිව්ව විභාගයේ හැබැයි ඒ උන් මම අල්ලගෙන උන්ට මම සුද්ධ සිංහලෙන් කිව්වා තොපි මම තොපි හිතනවා වගේ එකෙක් නෙමෙයි මම. දැන් උන්ට බැලුව බෙද මේ ක්ලාස් එකේ නම් පිරිස ඉන්නව නෑ. තොපි දැන් මේකේ බැලුවත් මේකේ ළමයි ටිකයි වගේ ඉන්නේ පේන්නේ අතරම හෝල් එකේ ඉස්සර උතුල්ලා ගන්න නැහැ කියලා කාලයක් උඹලට උනේ නෑ. ඒ මේ කොවිඩ් නිසා. උන්ට මම කිව්වා තොපි ක්ලාස් බලන්න උන නම් එහෙට වරින් දැන් මේ ක්ලාස් වල ලොකුයි සුධර්මාරවණුවර එකේ ඒකෙත් අපි ගන්න නැතුව අයින් කරනවා. ගන්න නැතුව අයින් කරනවා. ඒක තමයි ක්ලාස් විතරේ අර ගෲප් එකක් වගේ පියනකොට කොල්ලොන්ට ගැම්ම නෑනේ. ඒ නිසා මම උන්ට සුද්ධ සිංහලෙන් කිව්වා තොපි මම උඹලා හිතනවා වගේ එකෙක් නෙමෙයි මම. ඒ නිසා වැඩ කරපම් පිළිවෙලට කියලා කිව්වා. හැබැයි මාර පිළිවෙලට වැඩ කරපුවා හරි පිළිසක්. ඇත්තටම හිටියා. හරි සතුටුයි කොළඹ ක්ලාස් එක මම කියන්නේ මෙහෙට වඩා හොඳයි කතාවක් නෙමෙයි. ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් ඉන්න උන් ටික අර එන්නේ විශේෂයෙන් හොයාගන්නේ උන් ටික මාර හොඳම හොඳයි. මෙන්න මේක පිස්සුවෙන් වගේ වැඩ කරපු සෙට් එකක් ඇත්තටම හිටියා. ඒත් මේකේ හිටිය ප්‍රමාණයක් ගැන මට ඉතින් හරියටම කියන එක මට ගියා මම මතක නැහැ 100ක්වත් හිටියේ නැත්නම් මේ වීඩියෝ නෑ ඉතින් මම දැන් යන් තියෙනවා මොනේ ගෲප් එකක් මම ක්ලාස් වල මම ගණන් කරගෙන ඉන්නේ මට වැඩන්නේ මට දෙන්න දින්නේ මට ඒක අදාළ නැහැ කියලා මම එදා ඉඳන් කියනවනේ. ඇත්තටම මට ඒක අදාළ නැහැ. ඉතින් ඒක උඹලට තේරෙන්න ඕනේ මම හෑන්ඩල් එක ගහ මේ හතර වටින් ඔක්කොම මට මුළු ලංකාව විතර ටික බැරිද කියපන් මගේ උතින් ඔක්කොම ප්‍රතිඵල ටික දාලා මෙහෙමයි මෙහෙමයි අනිත් උඹ හිඟර මගුල් බෙද බෙද ගියාට මගේ ඔය ටික ඔක්කොම දාලා දැම්මා මුළු ලංකාවේ ඒ ප්‍රශ්නේ කියන්න පුළුවන් යකෝ ඔක්කොම මුළු වගේ ඉන්නේ අර ප්‍රතිඵල ලිස්ට් එකම ගහලා වාහන ටිකක් අරින් පොත වාහන ටිකක් අරගෙන ඕන නම් හෙලිකොප්ටර් එකක් අරගෙන පොඩි ජෙට් එකකුත් ගන්න ජෙට් එකක් අරන් ඇයි යකෝ ගහනවා රවුම කර කුරුණෑගල නුවරට යනවා නුවරේ කොළඹට යනවා මෙහෙට යනවා උසින් සින් මුළු ඔක්කොම මේ ප්ලස් එකක් සිසිරා ගාල්ල පැත්තේ රවුමක් දානවා එහෙන් ඉතුරු කරනවා අංකා ඉවත් ඒ වැඩේ කිසිම මත්තලට එහෙන් බානවා මේකෙන් අරගෙන බානවා හතර වටේ රවුන්ඩ් තුන හතරක් ගහපු ගමන් මුළු ලංකාවේ ප්ලස් එකේ කරන්න පුළුවන් සිම්පල් ඒක පුළුවන් නේ මහලුකු දැන් නෙවෙයි හරි එහෙනම් මේ තාම කතාවේ තැනට ආවේ නෑ මේ හිටියේ කයිනාතුලේ මම එදා ඉඳන් අද වෙනකන් ජීවිතේ දැන් අද පරිමතරම කියන්නේ ජීවිතේ ක්ලාස් එකකින් ළමයි මම ගණන් කරන්නේ නැහැ. ඇත්තටම මට ඒක වැඩන්නේ. ඒක උඹලට තේරෙනවා නම් මට. උඹලා තමයි තීරණය කරගන්න ඕන. වෙනස කරලා ඊට හපම් වෙනස්. වෙනස වල ගොඩක් පිටින් වෙන්නේ. ඉතින් සම නැති වුණත් ඒක උන්තරම් මට ඉන්නේ එක අදාළම නැහැ. මම උඹලට කතාවකුත් කියනවා. ඒ කතාව බරකල කියනවා ඉතින්. මම උඹලට කියනවා මම ඉතින් ඒක තමයි ජෝර්ජ් බුෂ් කෙනෙක් වුණේ මන්දස. උඹලා කියපනේ ආවෙන්නේ නේ. ඒක දැනගන්න.